වෙනුවෙන් ඔබ සියලු දෙනාටම සුබ පතනවා. අද විශේෂයෙන්ම මේ ප්‍රවෘත්ති සාකච්ඡාව තුළ කරුණු කීපයක් මතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කරුණු විශේෂයෙන්ම පෞද්ගලික කාලේ දැන් මේ මැතිවරණයත් එක්ක ජනාධිපතිතුමාත් මේ ආණ්ඩුවත් ආණ්ඩුවේ ඇමතිවරුත් මේ මැතිවරණ ව්‍යාපාරය තුළ අපිට පේන්න තිබෙනවා විශේෂයෙන්ම අනියම් ආකාරයේ බලපෑම් මැතිවරණ නීති උල්ලංඝනය කරමින් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුව කටයුතු කරන ආකාරයක් දැන් පේන්න තිබෙනවා. මොකද දැන් ජනාධිපතිතුමා අපි දැක්කා විශේෂයෙන්ම කන්තලේ දැන් දින කීපයකට කලින් නැගෙනහිර පළාතේ කන්තලේ පවත්වපු රැළියකදී මීට කලින් දකුණේ මාතර ප්‍රදේශයේ පවත්වපු රැළියකදීත් එකම දේ කියනවා. ඒ එකම දේ තමයි එතුමා කියනවා මේ ප්‍රාදේශීය සභාවල නගර සභාවල බලය එතුමන්ලාට ලබා දෙන්න. එහෙම ලබා දුන්නේ නැත්නම් එතුමන්ලා ඒවට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දෙන්නේ නැහැයි කියන එක එතුමා විවෘතවම ප්‍රකාශ කළා තිබ්බා තැන් කීපයකම. එතකොට එතුමා මේ මුදල් දෙන්නේ නැහැයි කියන එක තුල එතුමා අදහස් කරන්නේ එහෙමනම් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා දැනටම පිළිගන්නවා ප්‍රාදේශීය සභාවල් නගර සභාවල් යම් ප්‍රමාණයක ඒගොල්ලෝ පරාජය වෙන බව ඔහු දැන් පිළි අරගෙන තියෙනවා. ඒ කියන්නේ දැන් පරාජය වෙන බව පිළිගත්ත හින්දානේ එතුමා කියන්නේ මේවා පෙරදුනොත් මුදල් දෙන්නේ නැහැයි කියලා. එතකොට දැන් එයා පිළිගන්නවා දැන් මේ ප්‍රාදේශීය සභාවල් නගර සභාවල් යම් ප්‍රමාණයකට ආණ්ඩුවේ බලය නැති වෙලා යනවයි කියන එක පිළිගන්නවා. ඒ හින්දා තමයි දැන් එයා අනියම් ආකාරයේ බලපෑමක් කරන ඡන්දදායකයන්ට ඕගොල්ලන්ගේ ප්‍රදේශවල් සංවර්ධනය කරන්න අවශ්‍ය මුදල් ප්‍රමාණය ලබා ගන්න ඕනේ නම් ඒගොල්ලන්ගේ පක්ෂයට ඡන්දෙ දෙන්න කියලා එතුමා යම් ආකාරයක බලපෑම් කිරීමේ පණිවිඩයක් තමයි මේක ජනතාවට ලබා දෙන්නේ. එතකොට ඒක ඇත්තටම ප්‍රජාතන්ත්‍ර විරෝධී කතාවක් තමයි ජනාධිපතිවරයා මේ කරලා තියෙන්නේ. මොකද ඇත්තටම මෙතුමන්ලා ආවේ ඕක තමයි කලින් රාජපක්ෂලා කරපු කතාවත් ඕක තමයි. රාජපක්ෂලා බලේ ඉන්න කාලෙත් පළාත් පාලන මැතිවරණ අපි දැක්කා කඩ තිබ්බා. Tamanට වාසි වෙන විදියට මැතිවරණය පැවැත්තුවා. ඊළඟට මැතිවරණයේදී විශාල බඩු භාණ්ඩ බෙදුවා මැතිවරණ නීති උල්ලංඝනය කරමින්. ඊළඟට අවසාන වශයෙන් කිව්වා අපිට ඡන්දෙ දෙන්න නැත්නම් අපි සංවර්ධනය කරන්න මුදල් දෙන්නේ නැහැ කියන එක තමයි රාජපක්ෂලගේ ඒ පළාත් පාලන මැතිවරණවලදී ඒගොල්ලන්ගේ තියරි එක උනේ. දැන් ඒ තියරි එකම තමයි අනුර කුමාර දිසානායකත් දැන් ගමන් කරන්නේ. අනුර කුමාර දිසානායකගේ කතාවයි මහින්ද රාජපක්ෂගේ කතාවයි අතර වෙනසක් නැහැ. ඔය කලින් රාජපක්ෂලා බලය ඉල්ලනකොට පළාත් පාලන ආයතනවලදී මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කතා ටික බැලුවම ඔය අනුර කුමාර කියන දේම තමයි කියලා තියෙන්නේ. දැන් එයත් ඇවිල්ලා කියනවා අපිට ඡන්දෙ දෙන්න. අපිට ඡන්ද නොදී ඕගොල්ලෝ වෙන කාට හරි ඡන්ද දීලා අපිට බලය ලබා දුන්නේ නැත්නම් අපි ඒවට මුදල් දෙන්නේ නැහැ කියලා කියනවා. ඒකේ කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි ජනාධිපතිවරයා දැනට පිළි අරගෙන තියෙනවා. Taman මේ පළාත් පාලන මැතිවරණයේදී යම් ප්‍රමාණයක පළාත් පාලන වල බලය ඒගොල්ලන්ට අහිමි වෙන බව. ඒ අහිමි වෙන බව දැනගත්ත හින්දා තමයි මිනිස්සුන්ට තගක් දානවා. තගක්. බලාගනින් ඡන්ද දීපන් නැත්තම් දෙන්නේ නැහැ. ඕක තමයි ජනතා විමුක්ති පෙරමුණේ ඇත්ත ක්‍රියාකාරීත්වය. ඕක පොඩ දැන් ජනාධිපතිතුමාගෙන් දැන් එළියට එන්න පටන් අරන් තියෙනවා. මොකද ජනතා විමුක්ති පෙරමුණ හැංගිලා ඉන්න කාලේ ඡන්ද තියෙනකොට ඒ ඡන්ද දාන්න මිනිස්සුන්ට ඉඩ දුන්නේ නැහැ. ඡන්දේ දාන කට්ටියගේ ඇඟිලි කැපුවා, ඝාතනය කරා, ඡන්ද පොළවල් වලට ප්‍රහාර එල්ල කරා. ඒ වගේ යම් දේවල් ඒගොල්ලෝ කරා ඡන්ද කඩාකප්පල් කරා. ඒ වගේම තමයි දැන් නැවත ඒ ක්‍රියාමාර්ගයේම අර වෙන විදියකට ක්‍රියාත්මක වෙනවා. Tamanගේ රාජ්‍ය බලය පාවිච්චි කරමින් ඡන්දදායකයන්ව බියගැන්වීමේ ඡන්දදායකයන්ට අනිසි ලෙස බලපෑම් කිරීමේ ක්‍රියාවලිය දැන් ජනාධිපතිතුමා ඇතුළු ඒගොල්ලන්ගේ මැති ඇමතිවරු දැන් නියුතු වෙලා ඉන්නවයි කියලා පේන්න තියෙනවා. ඒක හරියට අර කැලේ මාරු වුණාට කොටියාගේ පුල්ලි මාරු වෙලා නැහැ. මේ කතා දිහා බැලුවම අපිට පේන්න තියෙන්නේ ඒක තමයි. ඊළඟ දේ තමයි දැන් අපි දැක්කා විශේෂයෙන්ම දැන් ජනතා විමුක්ති පෙරමුණේ මේ කවුද
මහලේකම්තුමා ටිල්වින් සිල්වා මැතිතුමා. දැන් ටිල්වින් සිල්වා මැතිතුමා අපි දැක්කා දැන් ඊයේ පෙරේදා අපි දැක්ක අපේ රටට ඉන්දියානු අගමැතිවරයා පෞගිය සතියේ ඇවිල්ලා මේ ආණ්ඩුවත් එක්ක ගිවිසුම් 7ක් විතර අත්සන් කරා. ගිවිසුම් 7ක් අත්සන් කරා. එතකොට ඒ අත්සන් කිරීම පිළිබඳව රට තුල යම් යම් ආందోලනාත්මක කතා බහවල් තියෙනවා. මොකද මේ ගිවිසුම් වල තියෙන අඩංගු දේවල් කරුණු සම්බන්ධව කවුරුවත් තාම දැනුවත් වෙලා නැහැ. අපි දන්නේ නැහැ කැබිනට් ඇමතිවරු මේක දැක්කද කියන එකත් අනිසියාකාරව තවම කැබිනට් ඇමතිවරයෙක් ඉදිරියට ඇවිල්ලා කියන්නේ නැහැ මේ ගිවිසුම් ඔක්කොම මම දැක්කා කියලා. එහෙම ප්‍රකාශයක් කවුරුවත් කරේ නැහැ. විදේශ ඇමතිතුමා පාර්ලිමේන්තුව ඇතුලේ සුපුරුදි පරිදි ආ ප්‍රකාශයක් කළා. ඒ හැරෙන්න කවුරුවත් වෙන කැබිනට් ඇමතිවරු ආණ්ඩුවේ ඉන්න කවුරුවත් මේ සම්බන්ධව කෙලින් ප්‍රකාශයක් කරේ නැහැ. ඒතකොට අපිට පේනවා ජනතා විමුක්ති පෙරමුණේ ලේකම්තුමා ඇවිල්ලා ඊයේ පෙරේදා මාධ්‍යයකට කියන දේ. මම මේ රෙකෝඩින් එක දාලාම කතන් ගත්තා නම් හොඳයි. මොකද මේවා ඊටාම වැදගත් කතා මේ රටට. අනුමැතිය අරගෙන තමයි අත්සන් කරේ. ප්‍රසිද්ධිය අත්සන් කරේ හොරෙන් නෙවෙයි. ඊට පස්සේ ඒක දැන් පහුගිය දවසක පාර්ලිමේන්තුව සභාගත කරා. දැන් පාර්ලිමේන්තුවේ සභාගත ඕනෙකට ගන්න පුළුවන්. දැන් ඔබටත් හෙට ඕනනම් තොරතුරු දැනගෙන පන්තියට තිල්ලුවොත් එමු ඒක ඔක්කොම ගන්න පුළුවන්. නීතිපතිකනොත් නීතිමය අනුමැතිය අරගෙන තමයි අත්සන් කරේ. ප්‍රසිද්ධිය අත්සන් කරේ හොරෙන් නෙවෙයි. ඊට පස්සේ ඒක දැන් පහුගිය දවසක පාර්ලිමේන්තුව සභාගත කරා. දැන් පාර්ලිමේන්තුවේ සභාගත ඕනෙකට ගන්න පුළුවන්. දැන් මේ මහලේකම්තුමා කියනවා මේ ආණ්ඩුවේ ඉන්න මං හිතන්නේ ප්‍රබලයා. එයා කියනවා මේ ගිවිසුම් පාර්ලිමේන්තුවේ සභාගත කළා කියලා. මන් දන්නේ නැහැ මොන පාර්ලිමේන්තුවේද කියලා. ෂේෂල් වල පාර්ලිමේන්තුවද උගන්ඩාවේ පාර්ලිමේන්තුවේද එහෙම නැත්නම් ඉන්දියාවේ මෝඩි ගිහිල්ලා ඒගොල්ලන්ගේ පාර්ලිමේන්තුවේ සභාගත කළාද? දන්නේ නැහැ. මොකද්ද මේ මහලේකම්තුමා ඒ ජනතා විමුක්ති පෙරමුණේ මහලේකම්තුමා කියන්නේ? පට්ටපල් බොරුවක්නේ. කොහෙද පාර්ලිමේන්තුවේ සභාගත කළේ? දැන් මේ ගිවිසුම අත්සන් කරලා මං හිතන්නේ දින 4කට පස්සේ පාර්ලිමේන්තුව කැඳවුවා. කැඳවලා දවස් 3ක් තිබුණා. ඒ දවස් 3ෙම කිසිම ආකාරයක මේක සභාගත කළේ නැහැ. දැන් මට තේරෙන්නේ නැහැ ඇයි මේ ජනතා විමුක්ති පෙරමුණේ මේ ආණ්ඩුවේ ඉන්න උදවිය මේ තරගෙට බොරු කියන්නේ. අපි දැක්ක දැන් ගාල්ල පැත්තේ ඉන්න නියෝජ්‍ය ඇමතිවරයෙක් එයා එක බොරුවක් කිව්වා. ඊළඟට අපි දැක්කා විශේෂයෙන්ම ජනාධිපතිතුමා එතුමාත් වේදිකාවල් වල බොරු කියනවා. ඊළඟට අපි දැක්කා අර බදුල්ල පැත්තේ ඉන්න ඇමතිවරයෙක් එයා ලොකු බොරුවක් කියනවා. ඊළඟට අපි දැක්කා දැන් ඊයේ පෙරේදා අර මේ කෝට්ටේ පැත්තේ ඉන්න නියෝජ්‍ය ඇමතිවරයෙක් එයා බොරුවක් එයාත් බොරුවක් කියනවා. හරිද? එතකොට මම දන්නේ නැහැ මේ පැලවත්ත කාර්යාලයේ මේ අවුරුදු උත්සවයට මොකක් හරි මේ බොරු කීමේ තරඟයක් තියෙනවද දන්නේ නැහැ. මෙහෙම බොරු කියන්නේ. ඒ කියන්නේ තරගෙට බොරු කියනවානේ. එක බොරුවක් කියලා ඉවර වෙනකොට තව බොරුවක් කියනවා. තව එක්කෙනෙක් බොරුවක් කියලා ඉවර වෙනකොට තව බොරුවක් කියනවා. කොහොමද මේ ආණ්ඩු දුවන්නේ? ඉතින් මේ අපිට තේරෙන්නේ නැහැ ඇයි මේ බොරු කියන්නේ? දැන් පාර්ලිමේන්තුවේ කොයිද මේක සභාගත කළේ? මේ වෙනකන් ඉන්දියාවත් එක්ක අත්සන් කරපු කිසිදු ගිවිසුමක් මේ ගිවිසුම් 7ක් අත්සන් කරා. ඒ ගිවිසුම් 7න් කිසිම ගිවිසුමක් සභාගත කරලා නැහැ. ඉතින් අපි කියනවා මේ පක්ෂයේ මහලේකම්තුමාට අඩුම ගානේ ඔබතුමා පාර්ලිමේන්තුවේ ඔබතුමාලගේ සභානායකවරයා ඉන්නවා. මේ ආණ්ඩු පක්ෂයේ සංවිධායකතුමා ඉන්නවා. ඒ එතුමන්ලගෙන් අහලා දැනගන්න මේව සභාගත කරාද නැද්ද කියලා. එහෙම දැනගෙන ජනතාව ඉදිරියට අදහස් දක්වන්න. මෙහෙම පට්ටපල් මහ දවල් එහෙම බොරු කියන්න එපා. අපි දන්නේ නැහැ එහෙම බොරු කියාගෙන කොයිතරම් දුරකට මේ ආණ්ඩු ගෙනියන්න පුළුවන්ද කියලා. එතකොට අපිට දැක්ක ඊළඟ දේ තමයි විශේෂයෙන්ම දැන් එතුමා දැන් අපි දැක්ක ඉන්දියානු අගමැතිතුමා ලංකාවට ඇවිල්ලා මේ අත්සන් කරපු ගිවිසුම් අපි දැකලා නැහැ. අපේ රටට ඉන්දියානු නායකයෝ විශාල ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. මේ මෝඩි අගමැතිතුමා විතරක් නෙමෙයිනේ. ඊට වඩා පතාක ඉන්දියාවේ හිටපු ඉන්දියාව ගොඩනගපු නායකයෝ ලංකාවට ඇවිල්ලා තියෙනවා. නමුත් කවුරුවත් ඒ නායකයෝ ආවේ ඇවිල්ලා
අපිත් එක්ක අපේ ගෞරවණාන්විතව අපිත් මේ රටේ හිටපු නායකයෝ එක්ක ඉඳලා ඒ ගෞරවණාන්විත සමු ගැනීම තමයි ඔක්කොමලා කරේ. කවුරුවත් ඇවිල්ලා ෂෝට් කට් පාවිච්චි කරලා ඉන්දියාවට ගියේ නැහැ. එහෙම ගියේ නැහැ කවුරුවත්. නමුත් මෝඩි අගමැතිතුමා මොකද්ද කළේ? මෝඩි අගමැතිතුමා අනුරාධපුරේ ගියා. අනුරාධපුරේ ගියාම ආණ්ඩුව එක දවසකට අනුරාධපුර ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ කියලා ගැසට් නිවේදනයක් ගැහුවා. ගහලා මෝඩි අගමැතිතුමා අනුරාධපුරේ ඉඳගෙන හෙලිකොප්ටරයෙන් තමිල්නාඩුවට ගියා. මං හිතාගෙන ඉන්නවා මේ ගිවිසුම් හින්දා. මොකද මේ ගිවිසුම් අපි කවුරුවත් දැකලා නැහැ. මේ ගිවිසුම් පෙන්වන්න නැතුවත් ඉන්නේ ආණ්ඩුව මොකක්ද ප්‍රශ්නේ කියන එක ප්‍රශ්නයක් තියෙනවා. ඇයි මේ ගිවිසුම් එළියට දාන්න බැරි කියලා කියනවා. ඇයි පාර්ලිමේන්තුවේ තවම සභාගත කළේ? ඒ හින්දා මේ රටට නොගැලපෙන දේවල් මේ ගිවිසුම් තුල අන්තර්ගත වෙලා තියෙනවද කියන ප්‍රශ්නය දැන් මතුවෙමින් පවතිනවා. ඒ හින්දා මේක වහාම එළියට දාන්න ඕනේ. ඒ හින්දා දැන් මෝඩි අගමැතිතුමා සමහර විට මේ ගිවිසුම් අස්සම් කරාට පස්සේ එයා හිතුවද දන්නේ නැහැ. අර එයා අර තමිල්නාඩුවේ ඉඳන් මහාරාෂ්ට්‍රයට හෙලිකොප්ටරේ යනවා වගේ අනුරාධපුරේ ඉඳගෙන ඉන්දියාවට හෙලිකොප්ටරේ ගියා. සමහර විට එයා හිතුවත් දන්නේ නැහැ මේ ඔක්කොම අස්සම් කරාට පස්සේ මේක එයාගේ ප්‍රාන්තයක් කියලා. එහෙමනේ. ඒ කියන්නේ එක දවසකට ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් කියලා ඒක ගැසට් කරා එක දවසකට. කියන්නේ ලංකාවේ ඉතිහාසයේ කවමදාවත් එහෙම වෙලා නැහැ. හරි. දවසකට ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් කියලා ගැසට් කරලා මෝඩි අගමැතිතුමා අනුරාධපුරේ ඉඳන් ඉන්දියාවට හෙලිකොප්ටරේ ගියා. හරියට අර තමිල්නාඩු වල ඉඳන් එයාගේ මහාරාෂ්ට්‍ර ඔය ඉන්දියානු ප්‍රාන්තවලට යනවා වගේ. මොකද්ද මේ විලි ලැජ්ජ නැති වැඩේ? ආණ්ඩුව කරපු. ඒ කියන්නේ අඩුම ගානේ මෝඩි අගමැතිතුමාට කටුනායකට ගිහිල්ලා යන්න කියන්නවත් මේ ආණ්ඩුවට එහෙම හයියක්වත් තිබුණේ නැහැ. එහෙමවත් අඩුම ගානේ කරගන්න බැරි වුණා. ඒකෙන් පේනවා මෙතුමන්ලා ජාත්‍යන්තරයේ ඉදිරියේ කොයි තරම් මේ රටේ තිබෙන ගරුත්වය හැල්ලුවට ලක් කරලා තියෙනවද කියන එක මේ ඉන්දියානු මෝඩි අගමැතිතුමාගේ සංචාරය තුළ මේගොල්ලෝ නැවත වතාවක් මේගොල්ලෝ පෙන්නලා දීලා තිබෙනවා. ඊළඟට එතුමා කියනවා මේ විශේෂයෙන්ම අපේ ජනාධිපතිවරයා මේ පළාත් පාලන මැතිවරණවලදී එයාගේ එක සටන් පාඨයක් තමයි මේ පළාත් පාලන ආයතන හොරුන්ට දෙන්න එපා කියන එක. එයා කියන්නේ ආණ්ඩුව හොරකම් කරලා නැහැ කියලානේ. අපි ආනවා ජනාධිපතිතුමාගෙන් දැන් ඔබතුමා අපිට කියන්නකෝ දැන් වරායෙන් 323ක් කන්ටේනර් එළියට ගියානේ. රතු නිවේදන ගහපු කන්ටේනර්. ඒක අපි නෙමෙයිනේ කිව්වේ. වරායේ රේගු නිලධාරීන්ගේ සංගමයේ ඔබතුමාට ලිපියක් යවලා පැහැදිලිව කිව්වා වරායෙන් 323ක් රෙඩ් මේ ඇලර්ට් ගහපු කන්ටේනර් 3ක් පරීක්ෂාවකින් තොරව එළියට ගියා කියලා. අද වෙනකන් ජනාධිපතිතුමාත් ආණ්ඩුවේ අයත් ඒ කන්ටේනර් කාගේද ඒ කන්ටේනර් වල මොනවද තිබුණේ කියන එක එළියට දැම්මේ නැහැ. ඒක රහසිගතව තවම තියෙනවා. ඊළඟට මන්නාරමේ සුළං විදුලි බලාගාරයේ මෙගාවෝට් 51 ටෙන්ඩර් ක්‍රියා පටිපාටියෙන් බැහැරව ඒක ලබා දුන්නා. ඊළඟට සතොස ආයතනයේ සිස්ටම් ඔඩිට් කරන ටෙන්ඩරය ජනාධිපති උපදේශකවරයෙක්ට දුන්නා. කලින් ටෙන්ඩරේ වෙන කෙනෙක්ට වෙන ආයතනයකට ගියා. ඒ ටෙන්ඩරේ නැවතුවා. අලුතෙන් ටෙන්ඩර් කැඳවලා ජනාධිපතිතුමාගේ උපදේශකවරයෙක්ට ඒ ටෙන්ඩරේ දුන්නා. ඊළඟට සතොස ආයතනයේ අද වෙනකොට ටෙන්ඩර් කැඳවීමකින් තොරව භාණ්ඩ රාශියක් අද වෙනකොට මිලදී අරගෙන තියෙනවා. ටෙන්ඩර් කැඳවීමකින් තොරව මම පාර්ලිමේන්තුවේ ඒව හෙළිදරව් කරා. කොයිද ජනාධිපතිතුමා කියන්නේ මේ ආණ්ඩුවේ හොරකම් වෙලා නැහැ කියලා. මේ ආණ්ඩුවේ හොරකම් වෙලා මාස 6කට වෙච්ච හොරකම් ටික ඔය අපි කියන්නේ. මාස 6කට මේක ප්‍රමාණවත්. තව ටික යන්න අපිට බලන්න පුළුවන්. ඒ හින්දා ජනාධිපතිතුමනි ඔබතුමා ඉස්සෙල්ලා ඔබතුමාගේ ආණ්ඩුවේ වෙච්ච මේ දූෂිත ගනුදෙනු ගැන හොයන්න. සතොස්සේ ගැන හොයන්න. මන්නාරමේ මෙගාවෝට් 50 කොහමද ටෙන්ඩර් ක්‍රියා පරිපාටියෙන් බාහිරව දුන්නේ කියලා හොයන්න. කන්ටේනර් 323ක් රෙඩ් ඇලර්ට් එකේ තියෙද්දි ඒවා පරීක්ෂාවකින් තොරව කොහමද එළියට ගියේ කියලා හොයන්න. ඒවා හොයලා කතා කරන්න. එහෙනම් අපිට ජනාධිපතිතුමාට කියන්න වෙනවා ඔබතුමා ඔය කියන ආකාරයේ පරිශුද්ධ ආණ්ඩුවක් නෙවෙයි මේක. මේකේ දැන්
හුඟක් ගනුදෙනු හෙළිදරව් වෙලා තමයි අපි දැන් එළියට දාලා තියෙන්නේ. කන්ටේනර් 323 අපි නෙමෙයි කියන්නේ රේගු නිලධාරීන්ගේ සංගමය. ජනාධිපතිතුමාට ලිපියක්ම යවුවා. මෙහෙම කන්ටේනර් 323ක් එළියට දාලා තියෙනවා නීති විරෝධී ලෙස කියලා උන් ජනාධිපතිතුමාව දැනුවත් කරා. ඒ කරලා ජනාධිපතිතුමා නිශ්ශබ්දව ඉන්නේ. ඊළඟ කාරණාව තමයි විශේෂයෙන්ම දැන් ජනාධිපතිතුමා තව දෙයක් මේ රැස්වීම් වලදී කතා කරගෙන යනවා. මොකද්ද රැස්වීම් වලදී කතා කරන දේ තමයි ඔබතුමාලා දන්නවා පෞගිය දවස් ටිකේ දවස්වල අර ඊශ්‍රායලයට විරුද්ධව ස්ටිකර් එකක් ඇලවීම නිසා තරුණයෙක් අත්අඩංගුවට ගත්තා. පස්සේ ඒ තරුණයාගේ ඒ අත්අඩංගුවට ගැනීම පිළිබඳව විශාල ලෙස ආණ්ඩුවට බලපෑම් ආවා. ඒක නීති විරෝධී අත්අඩංගුවට ගැනීමක්. ඒ හින්දා දින 90ක් ඒ නැත්නම් රැඳවුම් නියෝගයේ මත තිබෙන එක පිළිබඳව දැඩි විරෝධයක් ආවම විශේෂයෙන්ම ජාත්‍යන්තර විරෝධයේ පව ආණ්ඩුවට ආව. ඇමිනස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය වගේ ආයතන ආණ්ඩුවට Tamanගේ විරෝධය පළ කරා. ඊළඟට අපි දන්නවා ලබන සුමානේ වෙනකොට යුරෝපියන් යුනියන් එක නැත්නම් යුරෝපා සංගමය එනවා මේ රටේ GSP+ එක ගැන කතා කරන්න. ඉතින් ඒ වගේ කරුණු හින්දා ආණ්ඩුව මේ තරුණයව කොන්දේසි සහිතව එළියට දාන්න එහෙම නැත්නම් ඔව්ව මුදා හරින්න සිද්ධ වුණා. ඒ බලපෑම උඩ. දැන් ජනාධිපතිතුමා අපි දැක්කා නැගෙනහිර පළාතේ රැස්වීම් වලට ගියාම ටිකක් කලබල වෙලා තියෙනවා. කලබල වෙලා තියෙනවා. ඇයි ජනාධිපතිතුමා මේ කලබල වෙන්නේ? දැන් නැගෙනහිර පළාතේ ගිහිල්ලා මම දැක්කා අක්කෙරේපත්තුවේ ඊළඟට සම්මාන්තුරේ ඊළඟට මම දැක්කා මේ තිරිකුණාමලේ ඒ වගේ තැන්වල ගිහිල්ලා දැන් එතුමා කියනවා. මොකද එතුමා කියන්නේ? එතුමා කියනවා මේ ළමයා කිසිම ත්‍රස්තවාදී සංවිධානයත් එක්ක සම්බන්ධයක් නැහැයි කියලා කියනවා. හරිද? එතුමා කියනවා. එතුමා එහෙම කියන ගමන් එතුමාගේ පොලිසිය භාර ඇමතිතුමා කියනවා පාර්ලිමේන්තුවේදී මේ තරුණයා දුරකථන මගින් යම් කීප දෙනෙක් එක්ක කතා කරලා තියෙනවායි කියලා කියනවා. එතකොට දැන් මේ පරස්පර විරෝධී කතා දෙකක්. එකක් නීතිය භාර ඇමතිතුමා කියනවා පාර්ලිමේන්තුවේදී අපි ප්‍රශ්න කළාම මේ තරුණයා යම් කණ්ඩායමක් එක්ක යම් එහෙම නැත්නම් යම් පුද්ගලයන් එක්ක දුරකථන මාර්ගයකින් කතා කරලා තියෙනවායි කියලා. ජනාධිපතිතුමා අක්කරේපත්තුවට ගිහිල්ලා කියනවා ඒ තරුණයා කිසිම ත්‍රස්තවාදී සංවිධානයක් හෝ මොකක්කටවත් සම්බන්ධයක් නැහැ. නමුත් එයා අභිප්‍රේණය වෙලා හින්දා තමයි අපි එයාව අත්අඩංගුවට ගත්තේ කියලා. මම දන්නේ නැහැ අභිප්‍රේණය කියන එකේ තේරුම මටත් හරිම අමාරුයි හොයාගන්න මේ මොකද්ද කියන එක. එතකොට එයා කියනවා දැන් සුවන් අභිප්‍රේමණයක් වෙලා තිබුණයි කියලා. දැන් ජනාධිපතිතුමා ඒ ළමයාට කොන්දේසි දාලා අස්සම් කරපු ලියුම මගේ ළඟ තියෙනවා. ඒ කියන්නේ ඒ ළමයාව මුදා හරිනකොට කොන්දේසි දාලා තියෙනවා. දැන් එතකොට මේ ජනාධිපතිතුමා අස්සම් කරලා තියෙන ලියුම. දැන් මේ ලියුම අනුව මේක ජනාධිපතිතුමා අස්සම් කරලා තියෙන්නේ 4 වෙනි මාසේ 7 වෙනිදා. එතකොට දැන් මේ ලියුම අනුව ජනාධිපතිතුමා අස්සම් කරලා තියෙන්නේ ඒ ළමයා ජාතික ආරක්ෂාව සම්බන්ධව යම් ගැටලුකාරී තත්ත්වයක් තියෙන කියන එක තමයි එයා අස්සම් කරලා තියෙන්නේ. මේකේ තියෙනවා ජාතික ආරක්ෂාව සම්බන්ධව මේ ළමයාගේ ක්‍රියාකලාපයේ පිළිබඳ ගැටලුවක් තියෙන ඉඳ තමයි කියන එක තමයි එයා අස්සම් කරලා තියෙන්නේ. ඒතර ජනාධිපතිතුමා වේදිකාවට ගිහිල්ලා කියනවා තව කතාවක්. එහෙම සම්බන්ධයක් නැහැ කියලා. ඉතින් එහෙම සම්බන්ධයක් නැත්තම් ඇයි ඒ ළමයාට හැම ඉරිදටම ඇවිල්ලා ත්‍රස්ත විමර්ශන කොට්ටාශය අස්සම් කරන්න කියලා නියෝගයක් දුන්නේ ජනාධිපතිතුමා. එහෙම සම්බන්ධයක් නැත්තම් එහෙම නියෝගයක් දෙන්න ඕනේ නැහනේ. එතකොට එහෙම නියෝගයක් දෙන්න අවශ්‍යතාවයක් නැහැ. එතකොට එහෙම නියෝගයක් දීලා තියෙනවා. ඉතින් ඇයි ජනාධිපතිතුමනි මේ දෙබිඩි පිළිවෙත? ඔබතුමා නැගෙනහිර පළාතට ගිහිලා මුස්ලිම් ප්‍රජාව දැක්ක ගමන් එක විදියකට කතා කරනවා. මේ ලියුමේ තව විදියකට අස්සම් කරලා තියෙනවා. හරි? ඇයි ඔබතුමා එහෙම කරන්නේ? ඊළඟට එතුමා දැන් කියනවා ගිහිල්ලා
මේ ප්‍රශ්නේ ඇති වුණේ අපි දන්නවා මේ තරුණයාගේ ප්‍රශ්න ඇති වෙන්නෙම මේ පලස්තීනෙත් එක්ක සම්බන්ධ වෙච්ච ගැටලු උඩ තමයි මේ ප්‍රශ්න ඇති වෙන්නේ. ඒතර ජනාධිපතිතුමා ඒ කතාවේදී කියනවා ලෝකේ විවිධ පාර්ශවයන් අතර ගැටුම් තියෙනවායි කියලා. අපි දන්නවා අද ලෝකයේ තියෙන්නේ ලොකුම ගැටලුම විවිධ පාර්ශවයන් අතර නෙමෙයි. ඊශ්‍රායලයේ පලස්තීනයේ ගැටුම තමයි ලෝකයේ තියෙන අද වෙනකොට බරපතලම ගැටුම. අනිත් පැත්තෙන් යුක්‍රේනයේ රුසියාවේ. එතකොට ජනාධිපතිතුමා පලස්තීනයේ නම කියන්නත් එයා ප්‍රෝෂං වෙලා තියෙනවා. කියන්න කනගාටුයි. ජනාධිපති මැතිවරණයට කලින් පලස්තීනය ගැන කතා කරපු, ඒ වෙනුවෙන් පෙනී හිටපු, ඒ වෙනුවෙන් උද්ඝෝෂණය කරපු දේශපාලන ව්‍යාපාරයේ නායකයෙක් හැටියට එතුමා අද මේ තරුණයව අත්අඩංගුවට ගත්තේ ඊශ්‍රායලයට විරුද්ධව ස්ටිකර් එකක් ගහලා තියෙන ඉඳයි කියන එකත් එතුමා ඒ පලස්තීනයේ නම. ඒ පලස්තීනයේ නම කියන්නත් එතුමා අද මැලිකමක් දක්වන එක කියන එක අපිට වඩාම පැහැදිලි වෙනවා. හරි. ඉතින් ඒ තරමට එතුමා දැන් මේ උනන්දු වෙලා තිබෙනවා පලස්තීනයේ නම නොකිය කතා කරන්න. ඊළඟ දේ තමයි විශේෂයෙන්ම දැන් එතුමන්ලා අර මේ ජාතික ආරක්ෂාව ගැන තමයි එතුමා කතා කරේ. මේ තරුණයාගේ ක්‍රියාකලාපයේ ජාතික ආරක්ෂාවට ගැටලුවක් කියලා. දැන් ජනාධිපතිතුමා අක්කරේ පත්තුවට ගියානේ. අක්කරේ පත්තුවේ ඉඳන් ආරුගම්බේකට තියෙන්නේ කිලෝමීටර් 52යි. ජනාධිපතිතුමනි ආරුගම්බේකට ගිහලා බලන්න වීසා නැතුව ඊශ්‍රායල් ජාතිකයන් එහි ව්‍යාපාර කරනවා. වීසා නැතුව ඊශ්‍රායල් ජාතිකයන් එහි රැඳී ඉන්නවා. නීති විරෝධී ආගමික මධ්‍යස්ථාන හදලා තියෙනවා. කොළඹ නගරේ නීති විරෝධී ආගමික මධ්‍යස්ථාන ගොඩනගමින් පවතිනවා. එතකොට ඒ මොකුත් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෙමෙයිද? අපිට කියන්නේ ඒවා ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෙමෙයි. එතකොට ඊශ්‍රායලයට විරුද්ධව ස්ටිකර් එක අලවන එක තමයි ජාතික ආරක්ෂාවට තර්ජනය. එහෙම නැතුව ඊශ්‍රායල් ජාතිකයන් මේ ඇවිල්ලා යුද අපරාධ කරපු අයත් ඇවිල්ලා ඉන්නවා. IDF එකේ සමාජිකයෝ. ඔවුන් පවා අද මේ ලංකාවට ඇවිල්ලා ඔවුන් විවේක සුවේ ගත කරනවා. එතකොට ඒ වගේ අය ලංකාවට ඇවිල්ලා නීති විරෝධී ලෙස ඊශ්‍රායල් ජාතිකයන්ගේ මේ ක්‍රියාකලාප එකක්වත් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෙමෙයි. ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙලා තියෙන්නේ පලස්තීනයට පක්ෂව කටයුතු කිරීම තමයි ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙලා තියෙන්නේ. ජනාධිපතිතුමනි අපිට හරිම හිතා ගන්න බෑ මේ මාස 6ක් වගේ කෙටි කාලයක් තුලදී ඔබතුමාගේ වෙනස් වීම. මාස 6ක්. අවුරුදු ගණනක් ගියා නම් හරි කමක් නැහැ. මාස 6න් ඔබතුමා වෙනස් වෙලා තියෙනවා. කොයිතරම් දුරට වෙනස් වෙනා තියෙනවද කියලා කිව්වොත් පලස්තීනයේ නම නොකිය ඉන්න තරමට ඔබතුමා අද වෙනස් වෙලා තියෙනවා. එහෙනම් ඔබතුමා ගිහිල්ලා අර මුස්ලිම් ප්‍රජාව දැක්ක ගමන් ගිහිල්ලා බොරු කියන්න එපා. ඒ බොරු කියන එක නවත්තන්න. ඒ බොරු කියන එක නවත්තන්න. ඔබතුමා පැහැදිලිවම මම පෙන්නුවා වගේම ඔබතුමා ඒ තරුණයා මුදාහරිනේ ලිපියේ සඳහන් කරලා තිබෙනවා. ඔහු ජාතික ආරක්ෂාවට තිබෙන ගැටලුකාරී තත්ත්වයක් හින්දා තමයි ඔහුව අත්අඩංගුවට ගත්තෙත් ඒ වගේම ඔහුව කොන්දේසි සහිතව මුදාහරින්නෙත් කියලා ඔබතුමා සඳහන් කරලා තියෙනවා. එහෙම සඳහන් කරලා ඔබතුමා නැගෙනහිර පළාතට ගිහිල්ලා කියනවා එහෙම සම්බන්ධයක් නැහැයි කියලා. ඇයි මේ අපබ්‍රංශ කතා කියන්නේ? ඇයි අපබ්‍රංශ කතා කියන්නේ? ඔබතුමා අහිංසක තරුණයෙක්ව දින 90කට රැඳවුම් භාරය තියාගෙන ඉන්න අස්සංකරේ. ඒ වගේම තමයි අපි දැක්කා අගමැතිතුමිය. දැන් දැන් අගමැතිතුමිය කියනවා විශේෂයෙන්ම දැන් මේ එයා එතුමිය මම දැක්ක ගිහිලා කියලා තිනවා මන්නාරමේ යම් ප්‍රදේශයක එතුමිය කියනවා මේ අපි ගැන මොකුත් කියන්න නැති හින්දා මේ තරුණයෙක්ව පීටී එක යටතේ අත්අඩංගුවට ගත්ත හින්දා ඒ ගැන අපි කතා කරනවා එක ඒ ගැන ලොකුවට කතා කරනවා එක මේ ලොකුවට කතා කරනවා කියලා තිබුණා. ආචාර්ය තුමියනි ඔබතුමිය විපක්ෂයේ ඉන්නකොට ඔය ත්‍රස්ත විරෝධී පනත අකුල ගන්න මේ අකුල ගන්නවා තමයි කියලා පොරොන්දු වුණේ. ඒක අයින් කරනවා කියලා තමයි පොරොන්දු වුණේ. එහෙනම් ඔබතුමියට ඔය තරුණයෙක් අත්අඩංගුවට අරන් දින 90ක් රඳවගෙන තියෙන එක ලොකු ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන්. නමුත්
අපිට ඒ තරුණයව දින 90ක් අහිංසක තරුණයෙක්ව තියන් ඉන්න එක අපිට ලොකු ප්‍රශ්නයක් තමයි. ත්‍රස්තවාදී පනත යටතේ. මොකද ඔබතුමියන්ලා දැන් පලස්තීනයේ ඉඳලා දැන් ඊශ්‍රායලයේ වෙත සංක්‍රමණය වෙලා තියෙනවායි කියන එක කතා වලින් අපිට පැහැදිලි. හරි. එහෙනම් අපි එදත් පලස්තීනයේ අදත් පලස්තීනයේ හෙටත් පලස්තීනයේ වෙනුවෙන් අපි පෙනී ඉන්නවා. කියන්නේ ඔබතුමියලා දැන් ට්‍රක් එක මාරු කරගෙන තියෙනවා. ඒ හින්දා ඔබතුමියලාට දැන් අර ත්‍රස්තවාදී පනත යටතේ තරුණයක් අත්තරංගුවට අරගෙන දින 90ක් තියන් ඉන්න එක ලොකු ප්‍රශ්නයක් නන් නෙමෙයි. අපිට පේනවා. මොකද දැන් ඕගොල්ලෝ ඊශ්‍රායලයේ ඒජන්තයෝ බවට පත් වෙලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි අගමැතිතුමිය පාර්ලිමේන්තුවේ පිළිගත්ත කොළඹ නගරයේ තිබෙන ඊශ්‍රායල සංස්කෘතික මධ්‍යස්ථාන නීති විරෝධී කියලා. එයා පිළිගත්තා. දෙසැම්බර් 8 වෙනිදා. ඒ පිළිගත්ත අගමැතිතුමිය තමයි මේ දැන් අපෙන් අහනවා මේ අපිට කියනවා ඉඳගෙන මේ දින 90ක් තරුණයෙක් තියාගන්න එක ලොකු ප්‍රශ්නයක්ද කියලා අහනවා. ඔව් අපිට ලොකු ප්‍රශ්නයක්. මොකද එතුමිය කියනවා? එතුමිය තව බොරුවක් කියනවා. එතුමයි කියනවා ඉඳගෙන මේ PT එක අයින් කරන්න මේ කමිටුවක් දාලා තියෙනවලු. කැබිනට් කමිටුවක්. කැබිනට් අනුමැතිය දීලා. ඒ PT එක අයින් කරන්න නෙමෙයි ඒ කමිටුව දාලා තියෙන්නේ. PT එක සංශෝධනය කරන්න. ඉතින් බොරු කියන්න එපා. ත්‍රස්ත විරෝධී පනත අයින් කරන්න නෙමෙයි කමිටුව දාලා තියෙන්නේ. කමිටුව දාලා තියෙන්නේ ත්‍රස්ත විරෝධී පනතට සංශෝධන ගේන්න. ඒකත් බොරු කියනවා. කියන්නේ බොරු කියන එකේ කිසිම සීමාවක් නැහැ. මේ සීමාවක් නැතුව බොරු කියන්නේ. ඉතින් මන් දන්නේ නැහැ මෙහෙම තත්ත්වයක් ඇති වෙන්නේ කියලා. ඊළඟ අවසාන වශයෙන් මට කියන්න තියෙනවා ජනාධිපතිවරයා නැගෙනහිර පළාතේ තව කතාවක් කිව්වා. එයා කිව්වා නැගෙනහිර පළාතේ අන්තවාදී සංවිධානයක් තියෙනවා කියලා. මම ජනාධිපතිතුමාට කියන්න කැමතියි අන්තවාදී සංවිධාන තියෙනවා නම් ප්‍රසිද්ධ වේදිකාවල් වල කතා කරලා ප්‍රසිද්ධ වේදිකාවල් වල ඒවා කියන එක නෙමෙයි ඔබතුමාගේ ආණ්ඩුවේ නීතිය සාමය පවත්වා ගන්න ආරක්ෂක අංශ තියෙනවා. ඒ ආරක්ෂක අංශ වලට කියන්නේ ඒ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. එහෙම නැතුව අර රාජපක්ෂලා කරා වගේ ඔබතුමා ගිහිල්ලා ප්‍රසිද්ධ වේදිකාවල් වල අන්තවාදී සංවිධාන තියෙනවායි කියලා මේ රටේ ජාතීන් අතර සැකය අවිශ්වාසය ඇති කරන්න එපා. ඔබතුමාලගේ ආණ්ඩුව සංහිඳියාව ඇති කරන්න න්යාවේ. ඉතින් ඕක සංහිඳියාව ඇති කරන කතා නෙමෙයි. ඕක ජාතීන් අතර සැකය අවිශ්වාසය ඇති කරන කතා. ওই කතා තමයි රාජපක්ෂලත් වේදිකාවල් වල කියලා මේ රටේ ලොකු ජාතීන් අතර ගැටුම් නිර්මාණය කරේ. ඒ හින්දා මොකක් හරි අන්තවාදී සංවිධාන තියෙනවද? ඒව නැගෙනහිරද, උතුරද, බස්නාහිරද, දකුණද කියන ගැටලුවක් නැහැ. වහාම ඔබතුමාගේ පොලිසිය හමුදාව ඒ අනිකුත් ආරක්ෂක අංශ තියෙනවා. ඒවට කියන්න නීතිය ක්‍රියාත්මක කරන්න ඒගොල්ලන්ව නීතිය ඉදිරියට ගෙන යන්න කියලා. එහෙම නැතුව ජනාධිපතිතුමා මේ රැස්වීමක් ගානේ ගිහිල්ලා මේ අන්තවාදී සංවිධාන තියෙනවා කියන එක කියවන එක නෙමෙයි ඕකට උත්තරේ. ජනාධිපතිතුමා ඕක කිය යනවා නම් එහෙනම් ජනාධිපතිතුමාගේ ඇඟේ තියෙන වෙන ඇජෙන්ඩා එකක්. වෙන න්‍යායක් තියෙනවා. ඒකයි මට තියෙන සැකය. වෙන න්‍යාය පත්‍රයකට එනවා වැඩ කරන්න. ඒ හින්දා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා නැවත මේ රටේ සැකය, අවිශ්වාසය, වෛරය ඇති කරන ප්‍රකාශ කරන්න එපා. කවුරු හරි මේ රටේ අන්තවාදී සංවිධාන මෙහෙවනවා නම් ඒ අන්තවාදී සංවිධාන තියෙනවා නම් ඒක උතුරද, දකුණද, නැගෙනහිරද, බස්නාහිරද කියන එක අදාළ නැහැ. වහාම ඔබතුමා ඒකට ක්‍රියාත්මක වෙන්න. ක්‍රියාත්මක වෙන්න කියන ආරක්ෂක අංශ වලට. එහෙම නැතුව ප්‍රසිද්ධ රැස්වීම් වේදිකාවල් වලට ගිහිල්ලා මේවා ගැන ප්‍රකාශ කරමින් ජාතීන් අතර සැකය, අවිශ්වාසය ඇති කරන දේවල් කරන්න එපා කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි. අපිත් බලාගෙන ඉන්නවා ඒ ජනාධිපතිතුමා ඒක ගැන කියනකම්. මොකද ඒක අපි සියලු දෙනාටම වැදගත් දෙයක්. අපි සියලු දෙනාම පිළිගන්නවා පාස්කු බෝම්බ ප්‍රහාරයේ පිටිපස්සේ යම් නොපෙවෙන හස්තයක් එදා ක්‍රියාත්මක වුණා කියලා. ඒ හස්තය කවුද කියලා හඳුනා ගන්න ඕනේ අපේ රටේ සියලු දෙනාම. ඉතින් අපිත් බලාපොරොත්තු වෙමින් ඉන්නවා ජනාධිපතිතුමා මැතිවරණ වේදිකාවල් වලදී මේ පිළිබඳව පොරොන්දුවක් ලබා දුන්නා. අපිත් හිටියේ ඒ ස්ථාවරයේ තමයි. ඉතින් අපි බලාගෙන ඉන්නවා ජනාධිපතිතුමා ඒ මහා මොලකරු කවුද කියලා කියනකම්.
ඒ වගේම තමයි මට තව එක දෙයක් ඒකට එකතු කරන්න ඕනේ. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ මේ ආණ්ඩුව තුළ ඉන්න වර්තමාන නලින්ද ජයතිස්ස ඇමතිවරයාත් එතුමන්ලා විපක්ෂයේ ඉන්නකොට කිව්වා අර පුලස්තනි නොහොත් සාරා ජස්මින් සහරාන්ගේ ළඟින්ම වැඩ කරපු එක්කෙනා ඉන්දියාවට පැනලා ගියා කියලා. එයා ඉන්දියාවේ ඉන්නවා කියලා කතාවක් එතුමා කිව්වා. දැන් පෞගියදා මෝඩි අගමැතිතුමා ආවා. ඒ වගේම අජිත් දිවාල් කියලා කියන්නේ මෝඩි අගමැතිතුමාගේ ආරක්ෂක උපදේශක. මේ දෙගොල්ලම ලංකාවට ආවා. ඉතින් මං අහන්න කැමති ආණ්ඩුවෙන් ඔය කවුරු හරි අජිත් දිවාල්ගෙන් හරි මෝඩිගෙන් හරි මේ සාරා ජස්මින්ව අල්ලලා දෙන්න කියලා ඉල්ලීමක් කළේ නැද්ද? මොකද එතුමන්ලා දිගින් දිගටම කිව්වේ සාරා ජස්මින් ඉන්දියාවට පැනලා ගියා කියලා. අද එතුමන්ලා ආණ්ඩුවත් එක්ක මෝඩි ආණ්ඩුවත් එක්ක රාජතාන්ත්‍රිකව ගනුදෙනු කරන හින්දා අජිත් දිවාල් ලංකාවටත් ආපු හින්දා ඒදා ඒ ප්‍රශ්නේ ඒගොල්ලන්ට අහන්න බැරි වුණාද? සාරාව අපිට මොකද සාරා තමයි මේකේ සියලු රහස් දන්න කෙනා. ඉතිරිව ඉන්න කෙනා. ඒ හින්දා සාරාව ඒගොල්ලන්ගෙන් ඉල්ලුවේ නැද්ද කියන එක මට දැනගන්න අවශ්‍යතාවයක් තියෙනවා. මොකද ඒ සාරාව අල්ලගත්තා නම් මහා මොලකරු අල්ලගන්න පුළුවන්. කවුද රජයේ ඇමතිවරයා? එහෙම ප්‍රකාශයක් කළා තියෙනවද? මන් දන්නේ නැහැ, මන් දැක්කේ නැහැ. මේ කෙසේ නමුත් දැන් මේ ජාතික ජනබලවේගය එහෙම නැත්නම් ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ ප්‍රකාශය තුළ ඒගොල්ලෝ අඩංගු කරලා තිබුණා පාස්කු බෝම්බ ප්‍රහාරයේ පිටිපසු සහරාන්ලගේ පිටිපස්සේ හිටපු අයව එළිදරව් කරනවායි කියන එක ඒගොල්ලන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවායි කියන එක. ඉතින් මම හිතනවා ආණ්ඩුව ඇවිල්ලා දැන් මාස 6ක වගේ කාලයක් ගත වෙන හින්දා අපි සියලු දෙනාම බලාපොරොත්තුෙන් ඉන්නවා ඒ කවුටිය හෙළිදරව් කියයි කියලා. ඉතින් මන් දන්නේ නැහැ මේ සංස්කෘතික ඇමතුමා ඇයි ඒ වගේ දෙයක් කිව්වේ කියන එක. නමුත් ඉතින් ජනාධිපතිතුමා මෑතකදීත් කිව්වා මේ 21 වෙනිදාට කලින් හෙළිදරව් කරනවායි කියලා. දැන් පිළියම් ප්‍රදම බාරේ ඉන්නේ. ඔහුටත් චෝදනාවක් තියෙනවා මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව. ඔව්. සමහරක් කරලා මහමොල කරුවෙලා ඉන්නේ. ඔහුට බරපතල චෝදනාවක් තියෙනවා. ඔහුත් එක්ක හිටපු ඔහුගේ ලේකම්තුමා පිළියම් පිළිබඳව බරපතල චෝදනා රාශියක් මාධ්‍ය තුල එල්ල කරලා තියෙනවා. අනිවාර්යෙන් ඒ චෝදනාවල් විමර්ශනයට ලක් විය යුතුයි. මම නම් දන්නේ නැහැ මේ එයා කරපු ප්‍රකාශ ගැන. කෙසේ නමුත් පිල්ලයන් සමග හිටපු ඔහුගේ ලේකම්වරයෙක් මේ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධව ජාත්‍යන්තර මාධ්‍ය සාකච්ඡාවකදී විශාල චෝදනා රාශියක් එල්ල කරලා තිබෙනවා. ඉතින් ඒ චෝදනා අනිවාර්යයෙන්ම විමර්ශනයට ලක් කරන්න ඕනේ. ඒ වගේම ඒ චෝදනාවල් කරපු පුද්ගලයා අද රටින් බැහැරව සිටිනවා. ඔහුව ලංකාවට ගෙන්න ගන්නත් ආණ්ඩුව කටයුතු කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම. අනිවාර්යයෙන්ම මැතිවරණ සූදානම යනවා. අර මම කිව්වා වගේම ජනාධිපතිතුමා කලබල වෙලා ඉන්නවා. ජනාධිපතිතුමාට තේරෙනවා ඒගොල්ලෝ යම් පරාජයක් මේකෙදී මුහුණ දෙන්න සිද්ධ වෙයි කියන එක. ඒ වුණා මේ වෙලාවේ ජනාධිපතිතුමා ඡන්දදායකයන්ට තග දානවා. අපිට දෙන්න ඕනේ නැත්තම් සල්ලි දෙන්නේ නැහැ කියලා. කොළඹ තියෙනවා ටෙලිෆෝන්. කොළඹ ටෙලිෆෝන් එක තමයි හැම එක්කෙනාගේ මතේ තියෙන්නේ. නෑ කිසිම ප්‍රශ්නයක් නෑ. එක්සත් ජාතික පක්ෂය ඒගොල්ලන්ගේ ඡන්ද ව්‍යාපාරය කරනවා. සමගි ජන බලවේගය අපේ ඡන්ද ව්‍යාපාරය කරනවා. කවුද වැඩිම අභියෝගය? එහෙම අපිට අභියෝගයක් පේන්නේ නෑ මේ වෙලාවේ කවුරුවත්. ඒගොල්ලන්ගේ ඡන්ද ව්‍යාපාරයත් යනවා මම දැකලා තියෙනවා. නමුත් ඉතින් අපිට අපි එහෙම මෙයා අභියෝගයක් අරයා අභියෝගයයි කියලා අපි එහෙම ලයිස්තුගත කරලා නැහැ. අපි වැඩ කරගෙන යන්නේ කොළඹ මහනගර සභාවේ බහුතර බලය සමගි ජන බලවේගයේ ජයග්‍රහණය කරන්න. නෑ නයික් පාර්ක් එක පිරීලා එළියෙත් කට්ටිය හිටියා. මහා පාරෙත් හිටියානේ. එන ඔයා එදා ඇවිල්ලා නැහැ. අනිවාර්යයෙන්ම සමගි ජන බලවේගය ජයග්‍රහණය කරන්න පුළුවන් ඉඩකඩ ප්‍රමාණය තමයි මේවර වැඩි වෙලා තිබෙන්නේ. ඒ හින්දානේ ජනාධිපතිතුමා කලබල වෙලා හැමතැනම ගිහිල්ලා තග දාන්නේ. විපක්ෂයට ඡන්දෙ දෙන්න එපා. විපක්ෂයට ඡන්දෙ දීලා වෙන මේ අයපත් කරගත්තොත් මම මුදල් දෙන්නේ නැහැ කියලා.
ඉතින් ජනාධිපතිතුමාට ওই තරම් විශ්වාසයක් තියෙනවා නම් ජනාධිපතිතුමා ওই කතාව කියන්න ඕනේ නැහැනේ. ඒතකොට ජනාධිපතිතුමා ওই කතාව කියන්නෙම ජනාධිපතිතුමා පිළි අරන් තියෙනවා පරාජය මේ වෙනකොට. නෑ මේවර ඉදිරිපත් වුණේ නැත්තේදී පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ විශේෂයෙන්ම පක්ෂය තුල නායකත්වය තුල සියලු දෙනාගේම වමනා තිබුණා මට පාර්ලිමේන්තු තුල රැඳී සිටින්න කියලා. ඒ වගේම අපිට මේ මැතිවරණය ජයග්‍රහණය කරන්න අපේ නගරාධිපති අපේක්ෂක රුවේ සනීෆා වෛද්‍ය රුවේ සනීෆා මැතිතුමා එක්ක මේ ඡන්දසරණ ඉස්සරහට ගෙන යන්න පුළුවන් කියන විශ්වාසයක් පක්ෂයට තිබුණා. ඒ හින්දා තමයි මම පාර්ලිමේන්තුව තුල රැඳී සිටියේ. අපිට හොඳ නගරාධිපති අපේක්ෂකයෙක් ලැබිලා තියෙනවා. අපි කියලා ජනාධිපතිතුමාට කියලා මාවනේ. ඒ බදු ප්‍රතිපත්තිය ගැන ගිය සතියේ. හරි. එහෙනම් මම දෙමළෙන් ටිකක් කියන්නම්.